ජීවිතේ ජය ගන්නට දහසකුත් එකක් සිහින පොදි බැඳගෙන සිටින මා හිතවත් මිත්‍රවරුනි. ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට ගෙනියන්න අපූර්ව අදහසක් ඉදිරිපත් කරන්නට අද දවසෙත් මම කල්පනා කරා. ඒක තමයි ගල්වඩුවා සහ ගල. මේ පුංචි ලස්සන කතන්දරෙන් මම ඔයාලට කියන්න යන්නේ ජීවිතේ ඔබ කැපකිරීමක් කරොත් මොනතරම් ගරු බුහුමන් ඔබට ලැබිය හැකිදයි පැහැදිලි කිරීමටයි. එක දවසක් ගල්වඩුවේ කල්පනා කරා තමාගේ අතට ගල් කටුව සහ මිටිය රැගෙන මම ලස්සන නිර්මාණයක් කරන්න ඕනේ. එහෙම හිතලා මේ ගල්වඩුවා එයාට ගැළපෙන සුදුසු ගල් කැබල්ලක් හොයාගෙන ගියා. එහෙම යනකොට ගල් කැබල්ලක් ඔහුට හම්බ වුණා. ඔහු මේ ගල් කැබල්ලෙන් අහනවා මිත්‍රයා මම අපූර්ව නිර්මාණයක් කරන්න යන්නේ. ඔයා කැමතිද? ගල් කැබල්ල අනිත් පැත්තට අහනවා ඔයා ඔය කටුවෙන් මට ගහනවා නේද? එතකොට මට රිදෙයි නේද? ඒතර ගල්වඩුවා කියනවා ඔව් මිත්‍රයා මට සිද්ධ වෙනවා ඔයාගේ අනවශ්‍ය කැබලි ටික අයින් කරන්න. එතකොට තමයි මට අවශ්‍ය පිළිමය මතු කරගන්න පුළුවන්. මේ ගල කියනවා අනේ ගල්වඩුවානේ මට රිදෙනවානේ. ඒක නිසා මං කැමති නෑ ඔකට. ඊට පස්සේ ගල්වඩුවා මොකද කරේ? ඉස්සරහට යන්න ගියා. එහෙම යනකොට තවත් සුදුසු යයි හිතෙන ගල් කැබල්ලක් ඔහුට හම්බ වෙනවා. මේ ගල් කැබල්ලෙන් මේ ගල්වඩුවා අහනවා ඔබ කැමතිද ලස්සන නිර්මාණයක් වෙන්න? එතකොට මේ ගල් කැබල්ල අහනවා ඔය කටුවෙන් ඔය මිටියෙන් ඔයා මට ගහනවා නේද? ඔව්. එතකොට මට රිදෙයි නේද? ඔව්. එතකොට මගේ කැබලි ගැලවිලා යයි නේද? ඔව්. කමක් නැහැ. මම කැමතියි ඒකට. ගල්වඩුව මොකද කරන්නේ? හෙමින් තමාගේ ගල් කටුව අරගෙන මිටියෙන් ගගහ ඒ ගලේ අනවශ්‍ය පාෂාණ කොටස් අයින් කරන්න පටන් ගන්නවා. අවසානයේදී දීර්ඝ ප්‍රයත්නයකින් පස්සේ ලස්සන දේව රූපයක් මතුවෙනවා. මේ ගල්වඩුව මොකද කරන්නේ? මේ ලස්සන දේව ප්‍රතිමාව පාරායනෙන් තියලා යන්න යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පාරේ එහා මෙහා යන මිනිස්සු මේ පිළිමය ළඟ නවතිනවා. නැවතිලා වැඳ නමස්කාර කරන්න පටන් ගන්නවා. ඒ වගේම ආවතේව කරන්න පටන් ගන්නවා. දැන් බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්, බොහොම ප්‍රසිද්ධ දේව ප්‍රතිමාවක් බවට ඒ ප්‍රතිමාව පත් වෙලා. මිත්‍රවරුනි, මේ විදිහට ටික කලක් යනකොට මිනිස්සුන්ට අවශ්‍ය වෙනවා මේ දේව ප්‍රතිමාවට තවදුරටත් ආවතේව වැඩි කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා පොල් ගහලා පඳුරොප්පු කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? මිනිස්සු මේ පොල් ගහන්න සුදුසු ගල් කැබැල්ලක් හොයාගෙන ඉස්සරහට යනවා. යනකොට ගල් කැබැල්ලක් හම්බ වෙනවා. ඒක තමයි අර එදා තමාගේ ජීවිතයට එන ඒ බැරෑරුම් අවස්ථා ප්‍රතික්ෂේප කරපු ගල් කැබැල්ල. ඒ ගල් කැබැල්ල ගෙනල්ලා දේව ප්‍රතිමාව ඉස්සරහ තියලා මිනිස්සු ඒකට පොල් ගහන්න පටන් ගන්නවා. මා මිත්‍රයා, කතන්දරේ බොහොම සුළු සහ බොහොම පොඩි එකක්. ඒ වුණාට ඒකෙන් ඉගෙන ගන්න තියෙන පාඩම ගොඩක් ගැඹුරුයි. දැන් බලන්න එදා අර කැපකිරීම ප්‍රතික්ෂේප කරපු ගලට අද මිනිස්සු පහර දෙනවා. කැපකිරීම කරපු ගලට මිනිස්සු වන්දනා ගෞරව ආවතේව කරනවා. මිත්‍රවරුනි, ඔයාගේ ජීවිතෙත් ඒ වගේ තමයි. ඔබ සුදුසු නම්, ඔබ ලෑස්ති නම් ඔයාගේ ජීවිතේ කැපකිරීම කරන්න මිනිස්සු ඔයාට ගොඩාක් ආවතේව එහෙම නැත්නම් වැඳ නමස්කාර කරන්න, ගරු බුහුමන් කරන්න ලෑස්තියි. ඔබ කැමති නැත්නම් කැපකිරීම කරන්න මිනිස්සු අන්තිමේට පහර දීමක් තමයි සිද්ධ කරන්නේ. ජීවිතේ ජය ගන්නට බොහෝ වෙරවීරිය දරන මා මිත්‍රවරුනි, ඔබේ ජීවිතෙත් සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට ගෙන යාමට නම් ඔබේ ජීවිතේ කැපකිරීම කරන්න. එවිට ඔබට බොහෝ ජයග්‍රහණ ලබා ගන්න පුළුවන්. ඔබට ජයෙන් ජයම වේවා.